හෙලෝ ළමයි කොහොමද ඔයාලට? අපි ඉතින් ගොඩාක් දවසකට පස්සේ ෆැමිලි ට්‍රිප් එකක් යන්න දාගත්තා. එහෙනම් මාත් එක්ක ගිහිල්ලා බලමු අපි කොහෙද මේ යන්නේ කියලා. අපි ඉතින් මේ පාර ඕන කරන හැම දෙයක්ම අරගෙන තමා ආවේ. මම නම් මෙහෙට ආවේ අවුරුදු ගානකට පස්සේ. අපි දැන් ඉන්නේ තේවත්ත බැසිලිකා චර්ච් එකේ. ගමන් වහන්සියත් නිවාගෙන ඊට පස්සේ අපි පොඩ්ඩක් ඇවිදලා බලමු වටපිටාව. මෙතන ආශිර්වාද කරපු ජලය ලබා ගන්න පුළුවන් තැන. එතන හරිම ලස්සන කලාත්මක විදියට හදලා තියෙනවා. මම කියවනේ මම ආවේ අවුරුදු ගානකට පස්සේ. දැන් මෙතන මාර ලස්සනට හදලා තියෙනවා. කලින් මෙච්චර ලස්සනට නම් තිබුණේ නැහැ. ඉතින් අපි කැන්ඩල්ස් එහෙම පත්තු කරලා පොළව යට තියෙන පල්ලියට යනවා. මෙතනට කියන්නේ දිව්‍ය සප්‍රසාද දේව මැදුර කියලා. පේනව නේද? හරිම නිස්කලංකයි. ඉතින් අපි දැන් එතනින් එළියට ගිහිල්ලා අපි යනවා පල්ලෙහා කොටසට. ගල්ලෙනත් එක්ක තියෙන කොටසට. එතන තමයි අලුතෙන්ම හදලා තියෙන්නේ. ලස්සන පොකුණක් එක්ක අලුතෙන් පල්ලියකුත් හදලා තියෙනවා. ඒක හරිම කලාත්මක විදිහට තමයි හදලා තියෙන්නේ. මේ ගල්ලෙනත් එක්ක තියෙන පල්ලිය කලින් මෙතන තිබුණේ නැහැ. මොකද මම අවුරුදු ගානකට කලින් එද්දි මේ කිසිම දෙයක් තිබුණේ නැහැ. කියන්නේ මේ ලස්සනට හදලා තියෙන පොකුණු, මේ අලුතෙන් හදලා තියෙන පල්ලිය, ඒ කිසිම දෙයක් තිබුණේ නැහැ. ඇත්තටම අපි ඇවිල්ලා තියෙන්නේ ගොඩාක්ම බිසි දවසක. මොකද අපි ආවේ සන්ඩේනේ. සන්ඩේ මෙහි පූජාවල් 4ක් තිබුණා. ඒ වගේම ජැෆ්නා වලින් බස් 40ක් ඇවිල්ලා තිබුණා. මොකද දැන් චතාරික සමය පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා පාද නමස්කාර එහෙම කරන්න සෙනඟ පිරීලා. මෙහි පල්ලියේ ලොකු ගස් වලින් වට වෙලා තියෙන්නේ. ඒ වුණාට ඒත් ඉන්න බැරි තරම් රස්නේ. මොකද චතාරික සමය කියන්නේ ගොඩාක් රස්නේ කාලයක්. ඒක තමයි ඒකට හේතුව. දැන් නම් හොඳටම හවස් වෙලා. ඉතින් අපි යන්න පිටත් වුණා. මොකද මේක අපි හදිස්සියෙම දාගත්තු ගමනක්. ලොකුවට ප්ලෑන් කරලා කරපු එකක් නෙමෙයි. මම හොඳට හොයලා බලපු දේ තමයි අපි දවස් ගණන් ප්ලෑන් කර යන්න හදන ගමන් අපිට කවදාවත් යන්න හම්බ වෙන්නේ නැහැ. මොකක් හරි හේතුවක් නිසා ඒක නතර වෙනවා. ඉතින් මේක අපි ලොකුවට ප්ලෑන් කරේ නැහනේ. රෑ කතා කරා ඒට පල්ලියන් කියලා. ඉතින් උදේ ගියා. ඒ වගේ තමයි. ප්ලෑන් නොකර යන තරමට තමයි ගමන ලස්සන වෙන්නේ. එහෙනම් යාළුවනේ අපි මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. බයි බයි.